එක්ස්ප්‍රෙෂන්ලා ගියා අනුගුරු ගාන. යනකොට එකෙන් පොලිසියෙන් චෙක් කරනවා. චෙක් කරනකොට මම ඉතින් යනකොට මට කිව්වා මේ වරෙන් කියලා. වරෙන් කියලා මගේ අනුගුරු බෑග් දෙක දිගහැරලා මොකද මහත්තයා මොකද මේ බලන්නේ කියලා. මේ අනුගුරු ටිකක් ගන්නවා කියලා. කිව්වා ඊට පස්සේ කිව්වා උඹ මේ කටවැඩි කියලා. මම කිව්වා කටවැඩි නෙමෙයි මහත්තයා අනුගුරු ටිකක් ගන්නවා. ඔය ගන්නා විකුණන්න බෑ උණ්ඩි වෙනවනේ කියලා. ඊට පස්සේ එහෙම කොහොම උඹ කටවැඩි කියලා මේ මෙතන කන්න ගැව්වා. ගැව්වා සයින්සයට කිව්වා දෙනවා. ඊට පස්සේ මේ දවස් 3ක් ඉස්පිරිතාලේ මං හිටියා. මට කාත් කවුරක්වත් ඉස්පිරිතාලේදී මට කාත් කවුරක්වත් නැහැ.